අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අදත් ග්‍රිබිස් YouTube channel එක ඔස්සේ අපි අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් අපි අලුත් වැඩක් පටන් ගත්තා. ඒ තමයි ලංකාවේ තියෙන තේ ප්‍රභේද හඳුන්වා දීමේ වීඩියෝ මාලාවක් අපි අරගෙන ආවා. ඉතින් අපි මීට කලින් කතා කරේ 20 22 ප්‍රභේදය සම්බන්ධයෙන්. ඉතින් ඒකට ඉතාමත් හොඳ ප්‍රතිචාරත් ලැබිලා තිබ්බා. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 20 23 කියන තේ ප්‍රභේදය ලංකාවේ තියෙන ජනප්‍රියම තේ ප්‍රභේද වලින් එකක් තමයි අතර 20 23 කියන ප්‍රභේදය. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මේ 20 23 තේ ප්‍රභේදය සම්බන්ධයෙන් පොඩි වෙලාවක් අරගෙන මේ තියෙන හොඳ නොහොඳ මේකේ තියෙන ප්‍රශ්න මොනවද සහ මේකේ නිර්දේශ කරන ප්‍රදේශ මොනවද මේක භාවිතා කරන්නේ කොහොමද කියන සම්බන්ධයෙන් අපි කතා කරන්න. ඉතින් තාමත් අපගේ YouTube channel එක ඔබ subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත් ඒ වගාව සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු අප්ඩේටඩ් තොරතුරු තාක්ෂණික වෙන්න පුළුවන් විද්‍යාත්මක වෙන්න පුළුවන් වෙළඳ වෙන්න පුළුවන් මේ සියලුම තොරතුරු අපි අරගෙන එනවා. ඉතින් මේ තමයි 23 ප්‍රභේදයේ පත්‍රයක් ඔබට දක්නට ලැබෙන විදිය. ඉතින් මේ ටිකක් අපිට එකපාරටම වෙනත් පත්‍රත් එක්ක වෙනත් ප්‍රභේදත් එක්ක එකපාරටම ඔබට වෙන් කර හඳුනා ගන්න අමාරුයි. අපි කලින් වීඩියෝ එකෙත් කිව්වා. නමුත් යම්කිසි කාලයක් ඔබ අත්දැකීම් ලැබුවොත් මේක වෙන් කර හඳුනා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් 23 ප්‍රභේදයට ගියාට පස්සේ මේක ඇත්තටම නිර්දේශ කරන්නේ නැහැ පහත රට කලාපය සඳහා නිර්දේශ කරන්නේ නැති ප්‍රභේදයක් විදිහට තමයි 23 ප්‍රභේදය සලකන්නේ. ඉතින් 23 ප්‍රභේදය උඩ රට තේ කලාපයට නිර්දේශ කරනවා. ඊට පස්සේ මැද රට තේ කලාපයට නිර්දේශ කරනවා. ඊට පස්සේ විශේෂයෙන්ම මැද රට තෙත් සහ මැද රට වියලිය කියන්නේ ඌවටත් මේක භාවිතා කිරීමේ හැකියාවක් තියෙන බව වගා කරනවා නම් තේ 23 පහතරට ප්‍රදේශය සඳහා මේක නිර්දේශ කරන්නේ නැහැ. උඩ රට වෙන විතර මැද රට තෙත් සහ වියල කියන කලාප දෙකටම මේක භාවිතා කරන්න පුළුවන්. මේක සිටවීම කරන්න පුළුවන්. ඉතින් ඒකට හේතුව තමයි ඇත්තටම මේ 20 23 කියන තේ කාණ්ඩේ ටිකක් කූල් ක්ලයිමේට් එකකට ආස කරන ප්‍රභේදයක්. ටිකක් රස්නෙට ඇච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. කූල් ක්ලයිමේට් එකට ටිකක් සීතල ක්ලයිමේට් එකට ටිකක් කැමති ප්‍රභේදයක් විදිහට තමයි 20 23 හඳුනාගෙන තියෙන්නේ. ඊට අමතරව මෙයා සාපේක්ෂව ඉතා හොඳ අස්වනු ලබා දෙන ප්‍රභේදයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන්ම උඩ රට කලාපයේදී සහ මැද රට පියලි කලාපයේදී මෙයාගේ මේ වටපණු රෝග වලට මුහුණ දීම සඳහා තියෙන හැකියාව ඉතාම හොඳයි. විශේෂයෙන්ම ගත්තාම මෙයා උඩ රට සහ මැද රට කලාපවලදී ඉතාම හොඳින් මෙයා වටපණු රෝග සඳහා මුහුණ දීමක් සිද්ධ වෙනවා. නමුත් මේක පහත රට කලාපයේදී යම් වෙනස් වීමක් වෙන්න පුළුවන්. නමුත් ඒක අපි නිර්දේශ කරන්නේ නැති නිසා අතන නිර්දේශ නොකරන හේතුත් අපි කතා කරනවා. මේක පහත රට කලාපය සඳහා නිර්දේශ නොකරන්න කියලා. ඉතින් කඳ විදින ගුල්ලටත් මෙයා හොඳින් මුහුණ දෙනවා මැද රට සහ උඩ රට කලාපවලදී. ඊට අමතරව බුබුලු අංගමාර තත්වයේදී ඇත්තට මෙයාගේ ප්‍රතිරෝධීභාවය චරම ඉහළ ප්‍රතිරෝධීභාවයක් මෙයාගේ පෙන්වන්නේ නැහැ. විශේෂයෙන් බ්ලිස්ටර් බ්ලයිට් බුබුලු අංගමාර රෝගී තත්ත්ව සඳහා. හැබැයි මෙයාගේ තියෙන ගොඩක් හොඳ ලක්ෂණයක් තමයි මෙයාගේ මුල් හට ගැනීම ඉතාමත් හොඳින් සිද්ධ වෙනවා. මුල් හට ගැනීම අනිකුත් 20 කාණ්ඩේ ප්‍රභේද ගත්තාම ඇත්තටම 20 23 තමයි ඉතා ඉහළ මුල් හට ගැනීමේ තත්ත්වයක් පෙන්වන්නේ. මම මේකට ඇයි ඒකට හේතුවක් අපි ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේක ඇයි පහතරට කලාපයට නිර්දේශ නොකරන්න කියන කාරණේ ගත්තාම ගොඩක් වෙලාවට මෙයා මේ රස්නය එහෙම නැත්නම් උණුසුම කියන කාරණයට සාපේක්ෂව වැඩිම සංවේදී බවක් දක්වන තේ ප්‍රභේදය තමයි 2000 කාණ්ඩයේදී 20 23 කියලා කියන ඔබ දන්නවා. 22 23 24 25 26 27 දක්වා තියෙන 2000 කාණ්ඩයේ තේ ප්‍රභේද වලින් මේ රස්නය සඳහා අධික සංවේදීභාවයක් දක්වනවා 20 23. ඒ නිසා මේ සංවේදීභාවය නිසා ගොඩක් වෙලාවට සාපේක්ෂව පැල කාලයේදී සහ වෙනතුරු මැචුවර් ලෙවල් එකේදී වුණත් වර්ධනය බාල වෙන්න පුළුවන්. ඊට අමතරව පැවිලි කාලයකට අහු වුණොත් මෙයා ඉක්මනට පත්‍ර පිළිස්සී යාමක් වගේ සත්‍යයක් රෙස්පොන්සිව් රේට් එක ඉතාමත් වැඩි 20 23 දී. නිසා අධික මේ සංවේදීභාවය රස්නයට තියෙන අධික සංවේදීභාවය නිසා තමයි එක හේතුවක් මෙයා පහතරට කලාපයට මෙයා නිර්දේශ කරන්න අමාරු. ඊට පස්සේ නියගයට වෘත්ත දීම ගත්තාම දන්නවා සාපේක්ෂව පහතරට කලාපයේ අඩු ගැඹුරු මුල පද්ධතියක් එක තමයි බහුතරයක් වගාවන් තියෙන සහ පැලවල මේක තියෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට
නියග තත්ත්වවලදී මෙයාට මුහුණ දෙන්න තියෙන හැකියාව ගොඩාක් අඩුයි. ඒ නිසා තවත් එක හේතුවක් තමයි පහත රට තියෙන මේ අධික උණුසුම, අධික රස්නේභාවය. මොකද මැද රට සහ උඩ රට වෙනකොට පොඩි කූල් ක්ලයිමේට් එකක් ඇත්තටම තියෙන්නේ. ඒ නිසා මේ උපතින්ම තියෙන ලක්ෂණයක් එක්ක මෙයා නියගයට ඔරොත්තු දීම රස්නේට තියෙන සංවේදී බව නිසා පහත රට කලාපයට පොඩි මිස්මැච් එකක් තියෙනවා. ඊට අමතරව මේ වියලි සහ මේ විශේෂයෙන්ම මයිට් ආවන්, ස්පයිඩර් මයිට්ස්, ස්කේල් මයිට්ස් වගේ රෝග සහ පලිබෝධ තත්ත්වවලට මෙයා පහසුවෙන්ම මුහුණ අමාරුවෙන් තමයි මුහුණ දෙන්නේ. මෙයා පහසුවෙන් ගොදුරු වීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව වියලි කාල තත්ත්වවලදී විශේෂයෙන්ම මෙයාගේ තියෙන එකක් තමයි කළු තේ වල ගුණාත්මක පහළ යාමක් සිද්ධ වෙනවා. ඒකට හේතුව මම පැහැදිලි කරන්න ඊළඟ සයිඩ් එකේදී. මොකද අස්වැන්න වියලි දේශගුණික තත්ත්වයේදී පහළ යනවා වගේම කළු තේ වලත් බ්ලැක් ටී වල ක්වොලිටි එකත් පහළ යාමක් තියෙනවා. ඒකට හේතුව තමයි විශේෂයෙන් මෙයා ස්වභාවයෙන්ම සීතල දේශගුණික තත්ත්වයකට කැමැත්තක් දක්වනවා වගේම මෙයාගේ තියෙන එකක් තමයි ක්ලෝන පිළිබඳ අධ්‍යයනය කරපු අධ්‍යයන වාර්තාවල ඇත්තටම සඳහන් වෙනවා මෙයා ටිකක් ගහක් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය දන්නවා. ආහාර ප්‍රභා සංශ්ලේෂණය ඔස්සේ ආහාර නිෂ්පාදනය කිරීම සිද්ධ කරනවා. ආහාර නිෂ්පාදනය කරාට පස්සේ ඒ වගාවේ නම් ඇත්තටම මේක පත්‍ර සහ දළු දක්වා වැඩි ප්‍රමාණයක් යවන්න ඕනේ. නමුත් 20 23 ප්‍රභේදයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි මෙයාගේ පාටිෂනින් වීම. එහෙම නැත්නම් ආහාර බෙදා හැරීමේදී මුල් වලට වැඩි ප්‍රවණතාවයක් තියෙන මුල් ප්‍රයොරිටි කරනවා 20 23 ප්‍රභේදය. නිසා වැඩි ආහාර ප්‍රමාණයක් මුල් දක්වා ගමන් කිරීම 20 23 ප්‍රභේදයේ සිද්ධ වෙනවා. අනිකුත් ඒවට සාපේක්ෂව විශේෂයෙන්ම මේ පහත රට කලාපයේදී උඩ රට කලාපයේදීත් මේක සිද්ධ වෙනවා. නමුත් තියෙන කූල් ක්ලයිමේට් තත්ත්වය නිසා හිතකර තත්ත්වය නිසා ෆුඩ් පාර්ටිෂන් වලදී සාමාන්‍ය සාධාරණ මට්ටමක් සිද්ධ වෙනවා. නමුත් වියලි කාලගුණික තත්ත්වවලදී මෙයා ටිකක් මුල් සඳහා සංචිතය වීම වැඩි කරනවා. ඒ නිසා හිතා හොඳ මූල පද්ධතියක් ඇතිවීම සිද්ධ වෙනවා. ඒ නිසා ඇත්තටම වෙන දෙයක් තමයි ඇත්තටම සංචිත ඇතිවීමක් සිද්ධ වෙන්නේ මුල් පද්ධතියට වඩා. ඒක එක හේතුවක් තමයි තේ ප්‍රභේදයේ කියන්නේ ක්වොලිටි එක. එහෙම නැත්නම් 2023 මගින් නිෂ්පාදනය කරන දළු වල ක්වොලිටි පහත වැටීමක් සිද්ධ වෙනවා. මොකද අවශ්‍ය පොලිෆීනෝල් සහ බ්ලැක් ටී වලට අවශ්‍ය කරන සංඝටක වැඩි ප්‍රමාණයක් දළු දක්වා යොමු වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා රිසර්ච් රිපෝට්ස් ගොඩක් තියෙනවා. 2023 ප්‍රභේදය ගත්තාම වැඩි ප්‍රමාණයක් මුල් දක්වා යොමු කිරීම කියන කාරණා නිසා වියලි කාලවලදී ප්‍රධාන වශයෙන්ම අස්වැන්න අඩුවීමක් සිද්ධ වෙනවා වගේම අස්වැන්න ගුණාත්මයක් පහළ වැටීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම 20 23 ප්‍රභේදයේදී අපිට ටිකක් අමාරු වෙනවා පහත රට කලාපයේ සඳහා වගා කරන්න. ඉතින් උෂ්ණ කාලයකදී මුල් වලට කැම යවුවත් මෙයාගේ තියෙන සංවේදීභාවය නිසා මෙයා පොඩ්ඩක් පිච්චෙන්න, පොඩ්ඩක් පත්‍ර ලීෆ් බර්නින් එකකට එන්න, පොඩ්ඩක් ඉක්මනටම සෙන්සිටිව් තියෙන නිසා මුල් වලට කොච්චර ආහාරය යවුවත් අමාරු වෙලා තියෙනවා 20 23ට මේ වියලි දේශගුණික තත්ත්වවලට මුහුණ දෙන්න. ඉතින් මේක තමයි 20 23 තේ ප්‍රභේදයේ තියෙන ලක්ෂණ, 20 23 නිර්දේශ කරන ප්‍රදේශ, 20 23 මොන රෝගවලටද ඔරොත්තු දෙන්නේ, මොන රෝගවලට ඔරොත්තු දෙන්නේ නැත්තේ, මොන ප්‍රදේශවලද නිර්දේශ කරන්න කියන කාරණය. ඉතින් අපි කලින් වීඩියෝ එකෙත් කතා කරා 20 22 ප්‍රභේදය ගැන. ඉතින් අද අපි කතා කරේ 20 23 ප්‍රභේදය සම්බන්ධයෙන්. ඉතින් ඔබට යම්කිසි ගැටලු තාක්ෂණික නිවැරදි කර ගැනීම ඇති. ඉතින් මේ තමයි 20 23 ප්‍රභේදයේ ඔබට දල වශයෙන් දැනගත යුතු ප්‍රධාන කාරණා ටික. ඉතින් අපි හිතනවා මේක ඔබට ඇති කියලා. ඉතින් තාමත් ඔබ අපගේ Agribis YouTube channel එක subscribe කරලා නැත්නම් වෙල්ලීමක් කරනවා subscribe කරන්න කියලා. අපේ Facebook page එකෙත් Agribis Facebook page එක තියෙනවා. ඒකටත් follow කරගන්න. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. ඔබට තියෙන තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් අපිට ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම කරන ගමන් අදට අපි නවතිනවා. සුබ දවසක්.